හරි ඉතින් යන්නද අපි රොටි හදන්න තමයි යන්නේ. ගෙදර මිනිස්සුන්ගේ ඉල්ලීම් පරිදි මුලින්ම ඕගොල්ලෝ බීලුණු ගෙට්ටිය හොඳට කපා ගන්න ඕනේ. මට නම් බීලුණු කපන්න බෑ. ඒකට හොඳට කපා ගන්න ඕනේ. මෙන් පොඩි පොඩි කෑලි වලට කපලා ඊට පස්සේ ඕගොල්ලෝ කරපින්ත එකට එකතු කර ගන්න ඕනේ. හරි ඉතින් අපි යන්නේ ඊළඟට කපා ගන්න ඕනේ කරපින්ද ටික. කරපින්ද නම් මේව නම් එච්චර හොඳ ඒවා නෙමෙයි. උනාට ඕගොල්ලෝ ෆ්‍රෙෂ් පිට ගත්තොත් තමයි රසට කන්න පුළුවන්. ඒකින්ද ෆ්‍රෙෂ් කරපින්ද අරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනි පොල් තෙල් ටිකක් අතේ ගාගෙන හොඳට ඊට පස්සේ පොල් ටික ටික දාගෙන එමින් කවලම් කරගන්න ඕනේ. ඊළඟට අපි කරන්න ඕනි මේ වගේ සාමාන්‍ය ගානකට ඩෝ එක යන්නට පස්සේ අර ඔයගොල්ලෝ කපාගත්ත ලුණු ටිකයි කලපින්ජ ටික එකතු කරගෙන ආයෙ හොඳට අනා ගන්න ඕනේ. මේක අතේ ඇලෙන්නේ නැති ගානට යනකම් හොඳට අනා ගන්න ඕනේ. ඒ අන්නකොට ටික ටික වතුර එකතු කර ගන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එක හදාගත්තට පස්සේ මේක පොඩි පොඩි කෑලි වලට කඩලා ඒකෙන් බෝල හදා ගන්න ඕනේ. මේ වගේ බෝල තමයි හදාගන්න. ඊට පස්සේ ඒක වෙනම භාජනයකින් තියලා ඊටු ටිකනොත් අපි හදාගන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනි මේ වගේ හදාගත්ත රොටි පිටි පුලි ටික හොඳට කෙසෙල් කොලයක් අරගෙන තුනි කරගන්න. ඔයගොල්ලෝ මේකට කෙසෙල් කොලයක් නැතුනොත් කමක් නැහැ. ටැටි එක දාලා තුනි කරගන්න පුළුවන්. ඒ වුණාට වඩාත්ම රස වෙන්නේ රොටිය කෙසෙල් කොලයක දාලා දැම්පි. මේ වගේ ලස්සනට රවුන්ඩ් රොටි හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕනි ටැටියක් රත් වෙන්න තියලා ඒ උඩින් තව කෙසෙල් කොලයක් තියලා ඒ උඩින් මේක රත් කරගන්න එක. මේක ඇතුළට දාගන්න ඕනි අපි හදාගත්ත රොටිය. ඔයගොල්ලෝ ඊළඟට කරගන්න ඕනි ඔයගොල්ලෝ හදපු රොටියේ කන්න අවශ්‍ය ලුණු මිරිස් හදාගන්න එක. මුලින්ම ඔයගොල්ලන්ට ඕනි වෙනවා ලුණු, කෑලි වලට කපාගත්ත නයි මිරිස්, කෑලි මිරිස්, මිරිස් කුඩු, දෙහි වෙනුවට ගොරකා, ගම්මිරිස් කුඩු. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනි මේ ටික ඔක්කොම දාලා හොඳට සලා ගන්න. ඔයගොල්ලෝ මේක රසවත් වෙන්න නම් වංගෙඩියෙන් තමයි හොඳට කොටා ගන්න. ඔයගොල්ලෝ මේක හදන්න මුලින්ම එකතු කරගන්න ඕනේ නයි මිරිස් ටික. නයි මිරිස් ටික එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ කුඩු කරගත්ත මිරිස් ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. ඊටත් පස්සේ ඔයගොල්ලෝ මේකට ලුණු කුඩු සල්ප එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ හොඳට මේ කොටාගත්තු නයි මිරිස් පේස්ට් එකට ඔයගොල්ලෝ අන්තිමටම එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ කෑලි වලට කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ටික කවලන් යනකම් හොඳට කොටා ගන්නවා. අපි ඉතින් කට්ටිය මේ දින්නේ අපි හදාගත්ත ලුණු මිරිස් එකයි රොටි ටිකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයගොල්ලෝ මේක අදම හදලා try කරලා බලන්න. ලේසි රෙසිපියක්.